මේක පොඩි මේ මඤ්ඤෝ කටිකම් මේක. මේ වගාව මෙන්න ගොවියාගේ ජීවිතත් මේ වෙනකොට තරජනේ මට්ටමටපත් වෙලා තියෙනවා. වෙනදාවේ අලියේ දෙන්නේ හැබැයි දැන් අලි පට්ටි පිටින් එනවා. අවුරුදු 5කට වැඩි කාලයක් හදපු පොල් පැල මේ වෙනකොට විනාශ කරලා තියෙනවා. ඒ වගේම මේ ගොඩනැගිල්ල තමන්ගේ මට්ටමින් හදාගත්ත ගොඩනැගිල්ල විනාශ වෙලා තියෙනවා. මේවට කිසිම බලධාරියෙක් මීට ඉස්සෙල්ලා හිත බැලුවෙත් නැහැ. මම මේ පවතින ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා මේ ගොවියෝ ගැන නැවත බලලා මෙයාලට සාධාරණ විසඳුමක් ලබා දෙන්න කියලා. පෙබල තර්ජනයක් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ වගාබුන් ආරක්ෂා කරගන්න බැරි මට්ටමටපත් වෙලා තියෙනවා. ජීවිතේ මෙන්ම මේ වගාවේ හානියත් ගොවියට තදින්ම දැනෙනවා. මේ වගාවක් අපිට ආරම්භ කිරීමට සෑහෙන කාලයක් යන නිසා අපි මේ පවතින රජයෙන් ඉල්ලනවා මේවට සාධාරණ විකල්පයක් යොදලා මේ ගොවියාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන විදිහට මේ වැඩපිළිවෙලක් මේක හදන්න කියලා. මේක දිගින් දිගටම මේ අලි ගහණය ඉතාමත්ම බරපතල විදිහට එනවා. දැන් ඒකට එක හේතුවක් තමයි කන්තලේ ප්‍රාදේශීය සභාවේ තියෙනවා කසලාංගනේ තියෙනවා සේරුවිල පාරේ. එතන මිලියන ගණන් වියදම් කරමින් අකාර්යක්ෂම විදිහට අලි වැටවල් ටිකක් ඉදි කරලා තියෙනවා. ඒක ඇතුලේ එතන ඒක හරියට නඩත්තු වෙන්නේ නැති නිසා එතන තමයි අලි ගහනේ හොඳටම ඉන්නේ. දවල් දවසට ගියොත් අලි 15ක් 20ක් විතර ඉන්නවා. එතන කුණු වල බුදිමින් ඒ අලි ටික රාත්‍රී කාලයට මෙන්න මේ අවට තියෙන සීනිපුර, අබ්බෝපුර, බටුකච්චිය ඔය වගේ ගම්වාන ඔක්කොගේම මෙන්න මේ බවභෝග ටික විනාශ කරන වැඩේ තියෙනවා. ඉතින් ඒක නිසා අපිට දීර්ඝකාලීන සැලසුම් තියෙනවා. ගොවි සංවිධානයේ හැටියට අපේ දීර්ඝකාලීන සැලසුම් ටිකක් අපි මේ වත්මන් ආණ්ඩුවටත් දැන් දීලා තියෙනවා. ඉතින් පුංචි කාලයක් ඉන්න වෙයි තමයි. හැබැයි මීට එහා හිටපු කිසිදු පාලකයෙක් මේක සම්බන්ධව ඇහැක් කරලා බලලා නැහැ. ඒකේ ප්‍රතිඵලයේ අපිට දවසින් දෙකෙන් කරන්න බැරි වෙයි මේ ගොවි ව්‍යාපාරෙට. හැබැයි ඒකේ ප්‍රතිඵලයේ හැටියට දැන් මේ ගොවි මහත්තයාගේ තියෙන සම්පූර්ණම ඊයේ රාත්‍රී කාලයේදී මේක කොහොම හෝ විනාශයටපත් වෙලා දැන් තියෙනවා. ඉතින් මේකට උත්තර අපි හොයන්න ඕනේ.